මෙම සර්පයින් මා විසින් හසුරුවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නරඹන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. Helia. Jalur di kopi ano. BFO මහත්තයාට කිව්වා කියලා. එයා කෝල් එකක් දෙන්නකෝ. එයා ගමන කියලා ඉන්නේ. එයා අමිත් කෝල් එකක් දෙන්නම් කිව්වා. ඔයාලෙන් ගිහිල්ලා කියන BFO මහත්තයාට කිව්වා කියන්නේ. එතකොට පරිදි කියයි ඈ. හරි. Thank you. දෙනම කීයෙන් කියලා. අමිත් කියන මහත්තයා හම්බෙන්නේ. එයා තමයි කියනවා කිව්වේ. හරි. අපේ කාගේ නම්බර් එකක් තියෙනවද මහත්තයා? කාගේ නම්බර් එකක් තියෙනවද? වාදි මහත්තයා දුන්නා නේද? මොකක්ද ප්‍රශ්නයක් වුණත් මහත්තයා කෝල් එකක් ගන්නකො. ඒක දෙනම කීයක නාලේ හිමෝ කියන්නේ. ඒක ඔය මහත්තයාට විපත් කරන් ගියෝ යාද නෑ රාජන් පැත්තේ කරා. ඔව්. මේ පුතාට උඩ ගියේ අපි දෙන්න තමයි දැන් ඔය අවුරුදු 10 කට කරලා ඉතින් අර සමාජ සේවය කියලා මේ දවස්වල වැඩි ගෙවල් වලට ගෙවල් යට වෙලා ඉන්නේ අර ඔක්කොම ගෙවල් වලට ඉන්නේ. ස්නෙක් ගාඩියන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ස්නෙක් ගාඩියන් සුපුරුදු විදිහට නිවෙස් වලින් මරණයෙන් නිදහස් කරපු සර්පයින් හට අද දවසේ සාමාන්‍ය පරිසරයේ නිදහස ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේක කරන්නේ පුරපසළොස්වක පොහොය දිනයන් වලට. ඉතින් කියන්න කනගාටුයි ගිය පුරපසළොස්වක පොහොය දවසේ අපිට සර්පයින් නිදහස් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මොකද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ තුලදී සුනකෙක් මගේ ඇඟිල්ල හැපුවා. ඉතින් මාසයකට අධික කාලයක් මේ තුවාල නිසා පීඩා වින්දා. ඊට පසුව ගිය පොයේ, ඒ කියන්නේ 4 වෙනිදා තිබුණු පොයේ දවසෙත් අපිට සර්පයෝ නිදහස් කරන්න බැරි වුණා. මොකද ගම් වතුර තර්ජනයේ ඇති වුණා. පාරවල් කඩාගෙන බිඳගෙන ගිහිල්ලා වාහනයකටවත් යන්න දෙන්න හැකියාවක් තිබ්බේ නැහැ. අද දෙසැම්බර් මාසේ 8 වෙනිදා ස්නෙක් ගාඩියන්ගේ 41 වෙනි ජන්මදිනයේ. ඉතින් ඔන්න සර්පයෙන් නිදහස් කරන්න හොඳම දවස තමයි අද දවස කියලා මට හිතුණා. පරිසරයේ තත්ත්වයන් හොඳයි, කාලගුණය යහපත් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි සර්පය ටිකක් අරගෙන ආවත් තබ්බෝව රක්ෂිතේට. මේ තියෙන්නේ ගල්විල රක්ෂිතේ මේ ඉදිරියෙන් පේන්නේ කිරිවැව කියන කුඩා වැව. ඉතින් ඔන්න අද දවසේ නිවෙස් වලින් මරණයෙන් නිදහස් කරගෙන ආපු මේ අසරණ වුණ සර්පය ටික ගල්විල තබ්බෝව කිරිවැව මෙන්න
මේ ප්‍රදේශයටයි නිදහස් කරන්නේ. මාසේ කහමාරක විතර කාලෙකින් නම් එක තුන සර්පයෝ ඉන්නේ. කාල ප්‍රමාණය සර්පයෝ ඉන්නවා 20කට වැඩි. Rumah barai. මේ කඳුට්ට ගත්තා නම් මෙහි යයිනේ හට දානවා. ඒ හරියට යවන්නේ. හදන. ඔව්. ඉතුරු හට යනවා. ඔව් මේ මඩ. වැඩිපුර අලි ඉන්න තැනක් නේද? ඔව් අලි මේ හැටි අලි තමයි. මොහොත කියන්නේ ඉක්මනට. ඔව් කොහොම යවමු. ඔබ හරිනේ ළඟ තියනවා. මේ පෙට්ටියේ ඉන්නේ කුඩා ප්‍රමාණයේ නයි පැටව 4 දෙනෙක්. ඒ කියන්නේ අවදි 3ක විතර වගේ නයි පැටව. ඉතින් මේ ඔක්කොම ගෙවල් ඇතුළට ආපු සර්පයෝ. මේගොල්ලෝ මාසෙකමාරක් විතර වගේ ඇති. අර දැන් ඔය කියන කතාව නම් මාසයක් විතර වගේ. මේකේ ඉන්නේ මේ අපේ කුණ කටුව. දැන් ඇත්තටම මේ කුණ කටුව ලංකාවේ උග්‍රවිස සර්පය විදිහට තමයි සලකන්නේ. මේගොල්ලන්ට ටිකක් ඉර එළිය ටිකක් අහිත කරයි. නේ. අස්සේ රින්ග ගන්නවා. අස්සේ තමයි රින්ග ගන්නවා. දෙන්නයි නේ. 3 දෙනෙක් ඉන්නවා. මොකද කැලුණා හරි. මෙහෙම මහලම. මේ ඉන්නේ ලංකාවේ විස අධිකම සර්පයෝ. ඒ කියන්නේ තෙල් කරවල. අන්න මේක බලන්න. ඒකෙත් ඉන්නේ. මේ 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ටිකක් අපි එක මේ ඒක එලිවන්න දාමු. ඒගොල්ලෝ මේ විසාචර සත්තු නිසා ටිකක් අඳුරු තැනකට දාමු. තෙල් කාරවලා නේ. මේ හරින් තිබුණා නෑ ඉතින් දා. මේ හරි හොඳයි. හැංගෙන්නත් පුළුවන්. ඒලත් පටවුද නෑ? මේගොල්ලෝ නෑ. වැඩුණු සත්තු. මගමරුවා කියලාත් කියනවා, සමහරව හබරලා කියලාත් කියනවා. හබරලා කියන්නේ මූටද? ඔව් මේ සර්පයාටත් හබරලා කියලා කියනවා. ඒ ඇත්තටම හබරලා කියලා සර්පයෙක් වගේ නේද? ඔව් හබරලා කියලා සර්පෙක් නෑ. මේ සර්පයාට තමයි ඉතින් ගොඩක් අය මේ වියල් කලාපය කියන්නේ. මොකද මෙයා ඒ තරම්ම විස අධිකයි. ලංකාවේ ඉන්න විශ්ව වැඩිම සර්පයා. වියල් කලාපය. ඔව්. ඒගොල්ලෝ ඉතින් නිසාචර සත්තු වගේ ඔය අස්සක වගේ තමයි හැංගිලා ඉන්නේ. සර්පයෝ තමයි වැඩිපුර ආහාරිත ගන්න. කරවල වෙනස් වෙනවා. කරවල ලංකාවට ආවේනිකයි. මෙයා ඉන්දියන් කොමන් ක්‍රේට් කියලා මෙයාට කියන්නේ. ඇඟ කොහොමද ඒකට මුදු මේ වගේමයි මෙයාගේ තියෙන මේ සිහිල් දිත්ව ඉරි තියෙන්නේ. හැබැයි මේ මුදු කරවලාගේ තනි මුදුවක් විදිහට තමයි තියෙන්නේ. පළල් මුදු තියෙන්නේ. ටිකක් පළලට. පළලට තියෙන්නේ. දෙන්නම ඉලපිටේ කුලේ සර්පයෝ. ආහාරයට ගන්න ගොඩක්ම සත්තු. ඔව් වැඩිපුර සර්පයෝ තමයි ආහාරයට ගන්න. සර්ප භක්ෂක සති. මුදු කරවල මේ පැත්තේ වල අඩුයි නේද? මෙහි නෑ. එයා ඉන්නේ අතරමැදි කලාපේ සහ තෙත් කලාපේ. වියලි කලාපේ ඉන්නේ මේ තෙල් කරවලා. රෝස පාට දිව. දෙල්ලක් පේන්නනේ. ඔව්. හරිම ලැජ්ජාශීලී සර්පෙක්. ඉතින් මෙයා මේ මෙහෙම ලීසියකට කෙනෙක් කන්නේ නෑ. අර ආවේගශීලී නෑ නයි පොළොංගු වගේ. එයාට රිදීමක් වුණොත් එයා පෑගුණොත් තමයි හපාකෑමක් කරන්නේ. එයාගේ අර විස ඒ තරම්ම උග්‍රයි මිනිස් සිරුරට සහ අනිත් සත්තුන්ට. ඉක්මනට ප්‍රතික්‍රියා කරලා පැරලයිස් කරනවා. ඒ කියන්නේ ශ්වසනය සහ ස්නායු අඩපණ කරනවා. එයාට
දැනෙන්නෙත් නෑ. මොකද ලේ වහනයක් වෙන්නෙත් නෑ. සමහර වෙලාවට ඉදිමීමක් වේදනාවක් ඇති වෙන්නෙත් නෑ. රෝග ලක්ෂණ ඇති වෙනකොට තමයි දැනගන්න ලැබෙන්නේ මේ බොහෝ වෙලාවට තෙල් කරවලෙක්ගේ දස්තනයක් කියලා. මේ පෙට්ටියේ ඉන්නේ සාමාන්‍ය මාස එකමාරක් විතර කාලයක් පුරාවට ගෙවල් වලින් ඉවත් කරපු යෝධ සර්පයෝ. තාම උග්‍ර විස නාගයෝ. සමහර සත්තු ඉන්නවා අඩි 6ක් විතර, ඊට වඩා වැඩි අයත් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ සත්තු බොහොම පරිස්සමෙන් ඉවත් කරේ නැත්නම් මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. හැම සතෙක්ම ගෙවල් ඇතුළට ඇවිල්ලා හිටපු අය. අපි හැම වෙලෙම කියන්නේ සත්ව ඝාතනය කරන්න එපා. අපිට වගේම මහ පොළොවේ මේ හැම සතෙකුටම ජීවත් වෙන්න ඉඩක් ලැබෙන්න ඕන කියලා. අපි කරන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත කළමනාකරණය කරන එක පමණයි. මේ සත්තු ඈත් කරලා දෙනවා විසාය. උන්ගේ කුල තියෙනවද? ඒව නම් ඉතින් ඔය මේක හදාගත්ත දේවල් විද්‍යාත්මකව ඒ වගේ දේවල් නෑ. ඒතර මේ ඔය එක එක්කෙනෙක් කෙනා කොහොමද දාලා ඉතින් ඇටැක් කරගන්නේ නැද්ද? එහෙම නෑ. නෑනේ. ඒක ඇතුලේ ඉඩ කඩ නෑනේ. හැමෝම එකට සාමාන්‍ය පුඩි යාලා වෙලා කුලේ ගහ ගන්නවද නෑ එහෙම යන්නේ. එහෙම නෑ. ගොඩක් වෙලාවට එකම එකටනේ ඉන්නේ. එයාලට එහෙම ගහ ගන්න අවශ්‍යතාවයකුත් නෑ. අනිත් සත්තු නම් සාමාන්‍යයෙන් එයා ටිකක් දරුණු ඒක. කලබලයි නේ. ඒකට සාමාන්‍ය වයස කොච්චරද? මෙයාට අවුරුදු 6මාරක් 7ක් විතර වගේ ඇති මං හිතන්නේ. එච්චර? ඔව්. ඒ කියන්නේ මූණ දිහා බලනකොට කියන්න පුළුවන් හොඳට පරිණත වෙලා ඉන්න සතෙක්. එලිස භාවයේ වැඩි ඒකයි. සුදු පාටක. ඔව්. සුදුයි කියලා තියනවනේ. ඔව් එල්බිනෝ නම් සත්තු තියෙනවා. කොහොමද කියන්නේ? ඒ ගාම්වල මිනිස්සු සුදු කියන්නේ ওই විදිහටම සුදු විච්ච ඒක. ඔව් දැන් ඕකෙක් විතරකට අවු තිබුණා එක්කවා කියලා. ඔව්. ඒකෙන් සුදුනයා දරුවෝයි ලොකුයි කියන වයසට යද්දි තමයි සුදු වෙන්නේ. එතකොට සුදු පාට එක ලොකුයි. ලොකු එකක් කරනවා සුදු. දැන් මෙයා බලන්නකෝ. මෙයා අර ගොල්ලන්ට වඩා තිරිපොල්. හැබැයි එයාත් එලිස භාවයේ තියෙන හොඳ සතෙක්. දැන් සමහර අය හිතනවා සුදු පාට නයි හොඳයි. හොඳ කුලේ අය. එතන අර වර්ණ ભેදෙනේ එතන සැලකෙන්නේ. ඉතින් ඇත්තටම සර්පයෙන් ගිහිම මේ වර්ණ වෙනස් වුණා කියලා මේගොල්ලන්ගේ විස වල වෙනසක් නැහැ. බලන්නකෝ යාගේ විශාලත්වය කොහොමද කියලා. මහතයි. ඔව් හොඳට ප්‍රොස්ටිමත්ව හැදිලා ඉන්න හොඳ තිරිපුන් නාගේ. ඈ අවුරුදු 7ක් විතර. ඔව් මෙයාටත් අවුරුදු මං කියන්නේ 8ක් 9ක් විතර වගේ ඇති. රැලි ගන්නවා. ඔය කුම්මරනේ. ඔව් ඒ කියන්නේ එයාට ටිකක් අර විශාලයිනේ. මේ ගම් වතුරට ගොඩ ගහගෙන ආපු එක්කෙනේ. මෙයා අයින් කරේ කුමිනාශක ගබඩාවක් ඇතුළේ. වීඩියෝ එක දැක්කා. හරි පිරිපුන් නාගේ. හැබැයි ඉතින් එහෙම හානියක් නෑ. එයාට හිරිහැරයක් කරොත් තමයි එයා ප්‍රතිචාර දක්වන්නේ. පතෝල වගේ. හරි විශාලයි. යන්න. ඊයත් ඉන්නවා හැව යවන සත්තු. ටික කළු පාට තියෙනවා. ඔව්. මේ ගෑනු සතේ. හැපින්නනේ. ඔව්. මොකද මේ වෙනස එතකොට? ගෑනු සතා මේ දවස්වල අර බිත්තර දාලා හිටපු සත්තුනේ මේ අපිට හම්බුනේ. එතකොට එයා කාලයක් ආහාර අරගෙන නැහැ. ඒකයි මෙයා ගොඩක් මේ ක්‍රිකට් මේ පෙනේ මේ සමානයි. ඔව් පෙනේ තියෙනවා. එයා අර පුෂ්ටිමත් බවින් අඩුයි. දැන් අර පිරිමි සතෙක් එක්ක බලනකොට ආවේගශීලී ස්වභාවයක් නැහැ. ඊළඟට එයා නිකන් බැලු බැලුවටම ඇඟ අර සිතුරු බවක් තියෙන්නේ නැහැ. හැම සත්ත්ව ප්‍රජාවකගෙම ගෑනු සතා අර විසිතුරු බවෙන් අඩුයි. වලිකුකුලන්ගේ ඔව්. කම්මැලි වෙලා හොඳටම. නිදාගෙන ඉන්නේ ගුලි ගහලා. මෙයත් පිරිමි සතේ. හැබැයි ඉතින් හරි ලස්සනයි යාගේ පෙනේ. ඔව්
එයා ටිකක් අනිත් සත්තුන්ට වඩා ටිකක් වෙනස් සරයක් නායකත්වයක හැදුන සතෙක්නේ. වැටුණු සත්තු අතර නායකත්වයේ ඒවත් තියෙනවනේ. මෙයත් පිරිමි සතෙක්. දැන් ගොඩක් සත්තු හැව ඇරලා හැව අරින්න ඉන්න අයත් ඉන්නවා. මෙයත් ගෑනු සතෙක්. වැඩිපුර බිත්තර දෙන්නේ. මැරුණු සත්තු හම්බුනාම දෙනවා. මීයෝ වගේ සත්තු, ඔය ලේන්නු, කුරුල්ලු, කුකුල් පැටව වගේ සත්තු මැරුණේ හම්බෙනවනේ. ඒ අය දෙනවා. ඒකට ගිල දානවා. ඒකට සාමාන්‍යයෙන් උන්ට ජීවත් වෙන්න දවසකට බිත්තරයක් දවස් ගන්නවා. ගානෙම ආහාර ගන්න නැහැ මේගොල්ලෝ. මේ ඉන්නේ අර වගේම ලොකු සතෙක්. බලන්නකෝ. එයාට දෙවෙනි නෑ මෙයා. මෙයාට ටිකක් අර වර්ණ අරයා පාටයි නේ. අරයා පාටයි. මෙයා ටිකක් පෙනුම අඩුයි. නමුත් පුෂ්ටිමත් බව දෙන්නම එක වගේ. යෝධ සත්තු කිලෝග්‍රෑම් 3මාරක් විතර වගේ බරයි. කොහොම සර්පෙක් නැත්තෙන් අල්ලපුවාම ඌට මේ කරකෙන්න බෑද? නෑ නැත්තෙන් අපි අයින් කරන්නකොට ඔය නිකන් අපේ පහසුව සඳහා නැත්තෙන් ඇදිලා යනවනේ. ඔව් වලිගෙන් අල්ලගත්තාම එයාට අර මොකද ක්‍රියාශීලී ස්වභාවයක් නෑ. යන පාරෙම දියන්නේ. තව කට්ටිය ඉන්නවා කියලා ප්‍රශ්නයක් නැද්ද එයාලට? එයාලගේ ගැටුම් ඇති වෙනවා. අනිත් සත්තු වගේම තමයි. ඒ පොළඟයි නෑ අතර ගැටුම් නැති නේ. ඒ ගැටුම් එතනදී මේ ඇත්තම ගැටුමක් කියලා කියන්නේ ඒගොල්ලෝ මේ විලෝපිකයෝනේ. නාගයා කියන්නේ සර්ප භක්ෂකයෙක්. හැබැයි පොළඟ සර්පිව ආහාරයට ගන්නෑ. නාගයා කරන්නේ ඕනම සර්පෙක් කියලා දානවා. එතකොට නාගයාට තියෙන ලොකුම තර්ජනය තමයි පොළඟ. පොළඟත් එක්ක ලොකු ගැටලුවක් තියෙනවා. දෙන්න සටන් කරගන්නවා. කොහොම නමුත් නාගයා විසින් පොළඟව ආහාරයට ගන්නවා. අන්තිමට. ඔව්. ශරීර ප්‍රමාණයෙන් වැඩි ඔව් දැන් මේ නයි පවා ගිල ගන්නවා. ප්‍රබල සතා දුබලයව ගිල දානවා. එතනදී අර මත්ස්‍ය න්‍යාය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මීනි පිරිමි සතෙක්. තරුණ අවදී ඉන්න හොඳ සතෙක්. ආම් දෙක්නේ. අවුරුද්දකට වැඩිද? අවුරුදු 3කට වැඩි ඒ සතාට. ඔව් මේගොල්ලෝගේ සාමාන්‍ය පරිසරය තුල ආයු කාලේ මං හිතන්නේ අවුරුදු 10ක් 12ක් විතර උපරිමයක්. මේ ගණනය කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට අර විලෝපීය තර්ජන තියෙන නිසා එක එක සතාගේ ජීවත් වෙන කාලය සීමා වෙනවා. එයාට විසාරයි. උතර හැදුන සතෙක් කොටයි. අර තරම් දිග නෑ. මෙයාට අවුරුදු 7කට වඩා වැඩි වයසක් තියෙන සතෙක්. තැනට වෙලා ඉන්න හොයන්නත් බෑ යන්නේ. මන්ට ඒක ගිහිල්ලා ඉතින් පොඩි සතෙක්. ගෑනු සතෙක්. හැව ගොඩක් තියෙනවා හැව ගලවපුවා. තවත් මෙයාත් ගෑනු සතෙක්. ඒකේ වයසයි යාට අවුරුදු 6ක් විතර වගේ. පුෂ්ටිමත් වෙන ගතිය අඩුයි ගෑනු සතා ලොකු වෙන්නේ මහත් වෙන්නේ. එයා ඉතින් අර වසරක් පාසා බිත්තර දානවනේ. එතකොට එක අවුරුද්දක ගන්න ආහාර වලින් එයා පුෂ්ටිමත් හිටියට නැවත ආපහු සංසර්ගයෙන් පස්සේ බිත්තර ඇති වෙනවා. ඊට බිත්තර ටික නිදහස් කරාට පස්සේ ආයෙ මාස 2ක් විතර එයා ආහාර ගන්න බිත්තර ටික ආරක්ෂා කරගන්නවා.
ඒ නිසා එයාගේ අර ඇඟේ පුෂ්ටිමත් බව අඩුයි. පිරිමි සතා ඒ කාර්ය කරන්නේ නැති නිසා එයා අඛණ්ඩව ආහාර අර ගන්නවා. පුෂ්ටිමත්ව හැදෙනවා. එයාත් බලන්නකො. ටිකක් දරුණු වේවි. එයාත් ඉන්න අඩි 6කට වැඩි වේ. දැන් මේ ප්‍රමාණයම සර්පි මං කියන්නේ 5 වෙනියනේ. ඔව් 5 වෙනියා මේ. දෙවන්ත නාගියෝ. ඉතින් කාගේ හරි ළමෙක්ගේ හරි කෑවොත් එහෙම ආයි හිතා ගන්නකො මොකද වෙන්නේ කියලා. මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ කොහොමද ඒකට ප්‍රතිචාරය දක්වන්නේ කියලා. ගොඩක් කනවා දැක්කොත් බයක් වෙනවනේ. ඔව් අන්න ඒක බය නිසා තමයි ගොඩාක් ජීවිත හානි වෙන්නේ ඇත්තටම. හරි වෙලාවට හරි ප්‍රතිකාරයක් කරගන්න තේරෙන්නේ නැහැ. හැව අරින්න ගමන් ඉන්නේ මෙයා. දෙන්නෙක් එකට වගේ. ඔව්. දැන් මේකේ ගොඩක් කල් ඉඳන් මේකම පෙට්ටිය නෙවෙයි තියාගන්නේ. අනිත් පෙට්ටිය වල දාගන්නවා මම මේ වස්තු අරන් ඉන්න ඕන නිසා තමයි එකට දාගන්නේ. මෙයක් පිරිමිසක්. අර ඉස්සරහින් ඉන්න නිසා යන්නේ නේද? පිට වෙනවා යන්න ඕනේ. පොඩි සතෙක්. පාට ඇත්තෙම නෑ වගේ. මෙයාලගේ. තාම තරුණ සත්තුනේ. මේගොල්ලෝ ඉතින් වර්ණවත් වෙන්නේ ටිකක් ආපහු කාලයක් ගිහුවාම. දෙන්නේ ෆයිට් කරා. එයාගේ වෛක්‍ය තෝරගන්න කරන දෙයක් වෙන්න පුළුවන්. මියත් ලොකු සතෙක්. පාට හරි. ඔව්. මේ ප්‍රමාණයම සත්තු මං හිතන්නේ 6 දෙනයි නේද? දෙවන්ත නාගයෝ 6 දෙනෙක් ඔන්න හිටියා මේ සැරේ. ඇතුළේ ඉඳලානේ කම්මැලි හිතිලාද? යන්න. ඔව්. යන්න. අර හිමීටි මීට යන්නේ නේද? දකුණට බරවල ආචාර කරලා ආචාර සමාචාර කරලා දෙන්නේ. යන්න. ආයි මිනිස්සු ඉන්න සීමාවට එන්නේ නැතුව කැලියට වෙලා ඉන්න. එතකොට තව කාලයක් ජීවත් වෙන්න හැකියි. ඉවරයිද? ඔව්. ඔක්කොම ටික යවුවා. තව ඉන්නවා ලේමාපිලා ඉන්නවා. කිඹුල් පැටියා ඉන්නවා. කිරි පැටියා කිරි වැවට. දැන් ඉතින් චූටි වුණාට තව ටික කාලයක් යනකොට මෙයා දෙවන්තෙක් වෙයි. ඊට පස්සේ අනිත් සත්තුන්ට ඉතින් තර්ජනයක්. හැබැයි ඉතින් මේ සත්තුන්ගේ කාර්යභාරය තමයි එයාලා කරන්නේ. ඒ සතත් එකයි. ඒගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කරන එක තමයි මම කරන්නේ. මේ නම් පෙටියෝ සුබ ගමන් අද ඉඳන්
අද දවසේ ඔන්න ලේමාපිලක් නිදහස් වෙන්නේ තබ්බෝ රක්ෂිතේට. ඉතින් ගෙවල් ඇතුළට ආවහම ගොඩක් අය බයයි මේ වගේ අහිංසක සත්තුන්ට. ඉතින් ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. මිනිස්සුන්ට හානිදායක සර්පයෝ නෙවෙයි. රුක්වාසී බොහොම අහිංසක සත්තු. අද දවසේ එයාගේ පැවැත්මත් තහවුරු කරලා තබ්බෝ රක්ෂිතේ මේ තියෙන ගහකට යාව නිදහස් කරනවා. දෙසැම්බර් මාසේ 8 වෙනිදා ස්නේක් ගාඩියන්ගේ 41 වෙනි උපන් දිනය සිහිපත් කරලා තමයි අද දවසේ වුණ මේ සර්පයෝ තබ්බෝ රක්ෂිතයට නිදහස් කරේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ තබ්බෝ රක්ෂිතේ වනජීවි නිලධාරී සියලුම දෙනාත් ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාත් තාම ආදරෙන් මතක් කර සිටිනවා. අද මේ දෙපාර්ශ්වයම එකතු වුණා මේ අහිංසක සත්තුන්ගේ ජීවිත සාමාන්‍ය පරිසරයට නිදහස් කරන්න. ඉතින් ගොඩක් සතුටුයි ආයතන දෙකක පිරිස් අපි හා එක්ුණ එක ගැන. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්නේ හැමදාම වගේ මේ වගේ අහිංසක සත්තු ඔයගොල්ලන්ගේ නිවෙස් වලටත් එන්න පුළුවන්. කොයිම විදිහකින්වත් ඒගොල්ලන්ගේ ජීවිත වලට හිරිහැර කරන්න එපා. ඔයගොල්ලෝ ආරක්ෂා වෙන ගමන් ඒ අහිංසක සත්තුන්ගේ ජීවිතත් ආරක්ෂා කරන්න කියන ඉල්ලීම කරන ගමන් නැවතත් ඊළඟ පුරපසළොස්වක පොහොය දවසේ මෙවැනි වූ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා. එහෙමනම් අපි ගිහිල්ලා ඉන්නවා.